ඔබේ ජීවිතේ ඔබ කරන සෑම කටයුත්තකදීම උන්වහන්සේට ඔබේ ජීවිතේ මූලික තැන දෙනවා නම් ලෞකික දේ දේශයක් සුද්ධ දේශයක් වන්නටත් කුරුසියක් සුද්ධ කුරුසියක් වන්නටත් ජේසුස් වහන්සේ එතන සිටියා නම් ඔබේ පවුලක් සුද්ධ පවුලක් වඩපත් වෙනවා. ඔබ උන්වහන්සේට සියලු දේට වඩා ඔබේ ශරීරයෙන් මතුවෙන කේන්තිය අමත්වය උද්දච්චකම උඩඟුකම ඒවා මතු කරන්නේ නැතිව ජේසුව මතු කරනවා නම් ජේසුව මත කරනවා නම් ඒ හැම අත්දැකීමක්ම සුද්ධ අත්දැකීමක් බවට උන්වහන්සේ අප සමග සිටිනවා. ඔබ වචනයෙන් කියනවා උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඔබ යහපත කරන සෑමතැනම ඔබ විශ්වාස කරන ඔබ පිළිගත් දෙවියන් වහන්සේ සැබවින්ම ඔබ සමග සිටින බව ආමෝස් දිවසේවරයා කියනවා. මක්නිසාද උන්වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේ ඔබ සමග සිටින නිසා ඔබ සැලෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබ අතර ඔබ සමග ඔබ ළඟ සිටින සේක විදානා ජේසුස් වහන්සේ කියනවා මනාලයා ඉද්දී ඥාතීන්ට ශෝක වෙන්නට කාරණාවක් නැහැ. මනාලයා ඉද්දී සතුටු වෙන්න. ප්‍රීති වෙන්න. මනාලයා ඔබ කෙරෙන් වෙන් කරන දවසක් එනවා. අන්න එදාට උපවාස කරන්න. ආදර දරුවෙනි සහෝදර සහෝදරියනි ජේසුස් වහන්සේ එමගින් කුමක්ද කියන්නේ? ඔබ කරන සියලු වැඩ කටයුතු වලදී දෙවියන් වහන්සේ සිටින බව නිරන්තරයෙන් සිහිපත් කරන්න. අපි කරන සෑම උපවාසයකදීම ආධ්‍යාත්මික වැඩසටහනකදීම අප කරන යාඥාවේදී අපේ ක්‍රියාවන් වලදී ජේසුස් වහන්සේ කේන්ද්‍රස්ථාන විය යුතුයි. උන්වහන්සේ එතන සිටිය යුතුයි. ඒක නිසා තමයි උන්වහන්සේ කියන්නේ මාගේ නාමයෙන් වතුර කෝප්පයක් දෙන්නේද මාගේ ගෝලයෙකුට එහි ආනිසංසන ඉමහත් කියලා. අපි කරන සෑම කටයුත්තකදීම අධ්‍යාත්මික දේදී ලෞකික දේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතන සිටිනවද බව අපේ ව්‍යාපාර කටයුතුදී රැකී රක්ෂාවලදී උන්වහන්සේ එතන ඉන්නවද කියන දේ කල්පනා කිරීම ඉතා වැදගත්. අපි දේවස්ථානික වුණත් වැඩ කටයුතු කරද්දී උන්වහන්සේ එතන ඉන්නවද කියලා ජේසුට මුල් තැන දිය යුතුයි. ඔබේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම ජේසුස් වහන්සේට මුල් තැන දිය යුතුයි. උන්වහන්සේ එම ක්‍රියාව තුළ මුදුන් මල් කඩ කේන්ද්‍රස්ථානය උන්වහන්සේ විය යුතුයි. එහෙම නැමැතිනම් අප කරන හුදෙක් සම්ප්‍රදායික දේවල් තුළ ජේසුස් වහන්සේව අත්දකින්නේ නැත්නම් ඒ සියලු ප්‍රයත්නයන් ඒ සියලු වැඩසටහන් හුදෙක් වැඩසටහන් විතරයි සිද්ධ වෙන්නේ. මම සුවමය මේ පවත්වද්දී ජීවමාන ජේසුස් වහන්සේ දිව්‍ය සප්‍රසාදය තුල වැඩවසන ජේසුස් වහන්සේ සමගයි උන්වහන්සේ තුලයි උන්වහන්සේ තුලිනුයි මේ මෙහෙය ඉෂ්ට සිද්ධ කරන්න. ඔබේ ફોකස් එක ඔබේ යොමුව සිදුවිය යුත්තේ ජීවමාන ජේසුස් වහන්සේ වෙත. ඒ නිසා වැඩ කරන හැම කෙනෙක්ම මීට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ වෙත සිත යොමු කරගත යුතුයි. ඒක නිසා තමයි මේ යාඥා මෙහෙය නම් කරනු ලැබුවේ සුවය සමිඳුගෙන් කියලා. සුවය ජේසුගෙන් වෙන කාගෙන්වත් නෙමෙයි ජේසුගෙනුයි අපට ඒ සීල වරප්‍රසාද ලැබෙන්නේ. අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම උන්වහන්සේට අපේ ජීවිතේ මුල් තැන දිය යුතුයි. යෙසායා පොතේ සඳහන් කරනවා යෙසායා පොතේ 58 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා සමිඳුන් සලකන්නේ නැත්නම් අප උපවාස කරන්නේ කුමටද? එතුමන් සිතට ගන්නේ නැත්නම් අප වද විදින්නේ කුමටදයි සෙනගහති. එමිනිසු
අහන දෙයක් තමයි. ඔයාලා පල්ලියට එනවා, යාඥා කරනවා, සුවමෙහෙට සහභාගී වෙනවා, උපවාසයේ යෙදෙනවා. යෙසායා දිවසිවරයා අනිකුත් මිනිස්සුන් අපෙන් අහන දෙය ඔබෙන් අහනවා. සමිඳුන් සලකන්නේ නැත්තම් අප උපවාස කරන්නේ කුමටද? එතුමන් සිතට ගන්නේ නැත්තම් අප වද විදින්නේ කුමටද? මොනතරම් මනස්ථාපනයේ වුණත්, මොනතරම් එක්වරු ශීලය රැක්කත් දෙවියන් වහන්සේව සිතට ගන්නේ නැත්තම් එයින් කුමන පලක්ද? මෙහෙම සෙනග අහන බව යෙසායා දිවසීවරයා ප්‍රකාශ කරනු ලබනවා. නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහුය. නුඹලා උපවාසයේ යෙදී සිටිද්දී, දැන් මේ උපවාසය සිද්ධ වෙන්නේ තමන්ගේ ශරීරය. දැන් මේ කතා කරන ශරීරය ගැන. නුඹලා උපවාසයේ යෙදී සිටින කල, නිරාහාර ශීලයෙන් උපවාසයේ යෙදී සිටින කල අනිත් අයගේ ශරීර ගැන, අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැත්තම් ඒ උපවාසයට තේරුමක් තියනවාද? ඔබ ගැන, ඔබේ ශරීරය ගැන සිතනවා වගේම අනිත් අයට පීඩාව පත් කරනවා නම් ඒ උපවාසයේ තේරුමක් නැති බව යෙසායා දිවසිවරයා එළිදරව් කරනවා. දෙවෙනි කාරණාව තමයි නුඹලා උපවාසයේ යෙදී සිටින අතර විවාදයටත් තරගයටත් දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහුය. උපවාස කරන්නේ ශාරීරික උපවාස කරනවා. හැබැයි අපි අනිත් අයගේ ජීවිතවලට බලපෑම් එල්ල කරනවා. අනිත් අයට සලකන්නේ නැහැ. අපි අපේ ශරීරයට සලකනවා, අනිත් අයගේ ශරීරයට සලකන්නේ නැහැ. ඒ උපවාසයේ තේරුමක් නැති බව යෙසායා දිවසිවරයා කියනවා. දෙවෙනි කාරණාව තමයි ඔබ උපවාසයේ යෙදෙන කල විවාදයටත් තරගයටත් ඔබ පෙළඹෙනවා. උපවාසය කියන්නේ තමන්ගේ ජීවිතය දමනය කර ගැනීම. එහිදී පළමුවෙන්ම තමන්ගේ දිව පාලනය කර ගැනීම. යාඥා කරනවා, පල්ලිය සේවය කරනවා. හැබැයි වචන වලින්, තරග අනවශ්‍ය විවාද වලින්, වාද විවාද වලින් අනිත් අයට පීඩා වෙල්ල කරනවා. මොන සේවාව කරත් වැඩක් නැහැ. මොන සේවාව කරත් වැඩක් නැහැ. අනිත් අයට ඔබේ වචන වලින් ඒ අයව පීඩාවට පත් කරනවා නම් ඒ වචන දෙවියන් වහන්සේගේ වචනය දෙමුහත් කඩුවක් වගේ. මනුස්සයන්ගේ වචන කොයි වගේ? දෙමුහත් කඩුවක් කියන්නේ අනිත් අයගේ හිතටත් තමන්ගේ සිතටත් එක වදිනවා. සමහරවිට අපේ වචන බ්ලේඩ් තල වගේ වෙන්න පුළුවන්. අනිත් අයව කපන බ්ලේඩ් තල වගේ වෙන්න පුළුවන්. යෙසායා දිවසිවරයා කියනවා ඔබ උපවාසයේ යෙදෙනවා, යාඥා කරනවා, භක්ති අභ්‍යාසන වල යෙදෙනවා. හැබැයි ඔබ වාද විවාද කරනවා. කතා කරොත් වාද විවාද, තමන් හරි තමන්ගේ මතය ඉස්සරහට ගේනවා. පවුල් වලින් පටන් ගන්න. පවුල් වල වාද විවාද. ඔබ යාඥා කරනවා කියන්නේ යාඥා කරන ජීවිත ක්‍රමයක්. යාඥා කරන්නේ තමන් සැනසෙන්න සුද්ධෝපය කරන එකවත්, යාඥාව කියන්නේ අනිත් අයට පේන්න පල්ලියන එකවත් නෙමෙයි. යාඥාව කියන්නේ gedara පටන් ගන්න ඕන දෙයක්. වාද විවාද. අනිත් අයගේ දේවල් කතා කරනවා, වාද විවාද කරනවා, විවේචනය කරනවා. තමන්ගේ දිව පාලනය කර ගැනීම. අලුබදාදා ඔබේ නලලේ අලු තවරනවානේ, කුරුසේ ලකුණු කරනවා. දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිලට හැරෙන්නේ. මම දන්නවා අලුබදාදා දවසේදී ගොඩාක් සෙනග එනවා. හැම පල්ලියකටම වගේ වෙන්දට පූජාවට යන්නේ නැති අය අලුබදාදා එනවා. පාස්කුවට එනවා. නත්තල් දවසේ එනවා. අය මේන එක හරි කමක් නැහැ. ඒකත් හොඳයි. නැත්නම් එන්නේ නැති ගොත් ඒකත් ප්‍රශ්නයක් නේ. හරි අලුබදාදටත් සෙනග එනවා. අර වෙනදා ඉරිදා පූජාවට එන්නේ නැතුව අලුබදාදා දිව්‍ය පූජාවට ආවම අලු අරගෙන නලලේ තවරන්නට යද්දී යාලා දිව දික් කරනවා.
ඒ සප්‍රසද වහන්සේ ලබන්නේ පස්සේනේ. ඉතින් මන් දිවේ ගන්නනේ. එහෙම අද මේ පාරක් දෙන්නෙක් එහෙම කළා. හැම පල්ලියක මේ එනවා. අලු තවරන්න ඇති දිව දෙක. ඉතින් මන් දිවේ ගන්නනේ. හැබැයි කෙසේ වෙතත් දිව්‍ය පූජාව අවසානයේදී ඔයාලා හැමෝම දෙතොලේ ගාගෙන තමයි යන්නේ. මම ඔයාලගේ අලු දෙතොලේ ගෑවේ නැති වුණාට ඔයාලා දෙතොලේ ගාගෙන තමයි යන්නේ. ඇයි ඒ? දිව්‍ය පූජාව අවසානයේදී සාන්ත කුරුසේ අඩයාලමෙන් අපි සතුරන්ගේ කිව්වා එයාට මතක නැහැ මෙතන අලු ගාගෙන දිවෙත් ගාගෙන තමයි යන්නේ. තුක් ගාලා යනවා ඊට පස්සේ. ඔයාලගේ මුවෙත් ඔයාලා අලු තවරගෙන තමයි පූජාව ඉවර වෙලා යන්නේ. අදර දරුවෙනි යෙසායා දිවසිවරයා කියනවා ඔබ වාද විවාද වලට පුහු තරංග වලට ඔබ පෙළඹෙනවා. විවාද කරනවා, විවේචනය කරනවා. ඒක නිසා තමන්ගේ දිව මුව පාලනය කරගන්නට. එහෙත් ඔබ යාඥා කරන කල ඔබේම ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමාන වැඩවසන පියන් වහන්සේට යාඥා කරා. දෙවියන් වහන්සේට ප්‍රසන්න ප්‍රියමනාප උපවාසය කුමක්ද? දුෂ්ටකමේ විලංගු මුදා හැර අයුක්තියේ බැදුම් ලියා හැර ජීවිතයන් නිදහස් කර හැර සියලු වියගස් බිඳ දැමීමය. සාගින්නේ පෙළෙන අය සමග ආහාර බෙදා ගැනීමත් ගේ දොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම සැබෑ මිතුරන් මග නොහැර යුතුයකම් ඉටු කිරීම නියම උපවාසය වේ. සාද දරුවෙනි යාඥාවයි ක්‍රියාවයි උපවාසය කියන්නේ ඔබ යාඥා කරනා වගේම අනිත් මිනිස්සු ගැන කල්පනා කිරීම. අනිත් මිනිස්සුක විනාශ කරන්නේ නැතිව අනිත් මිනිස්සු ගැන කල්පනා කිරීම සැබෑ උපවාසයේ බව යෙසායා දිවසිවරයා අපට මතක් කරනවා. එවිට අරුණෝදයමෙන් මාගේ එළිය උදා වී ඉක්මනින්ම නුඹලාට සුවසෙත ගෙන දේවි. එවිට අරුණෝදයමෙන් උදෑසන මේ පොළව සිප ගන්නා ඒ ආලෝකය වගේ නැවුම් ආලෝකය වගේ මාගේ එළිය උදා වී ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. අතර දරුවෙනි ජේසුස් වහන්සේ අපි කරන සෑම ක්‍රියාවක් තුළම උන්වහන්සේ සිටිය යුතුයි. උන්වහන්සේ නැතිව අප කරන උපවාසයන් සහ යාඥාවන් වල තේරුමක් නැහැ. අපි එහෙම යාඥා කරනවා කියන්නේ අනිත් අයට සතුටක් ප්‍රීතියක් ගෙන දෙන්නට උන. පීඩාවක් නෙමෙයි. සාරාංශය හැටියට පීඩාවක් නෙමෙයි, වේදනාවක් නෙමෙයි. අපේ ක්‍රියාවෙන් වචන වලින් අනිත් මිනිසුන්ගේ පීඩාවට පත් කිරීමක් නෙමෙයි. සැබෑ උපවාසය වෙන්නේ අනිත් මිනිසුන්ට තමන්ගේ හදවතට තමන්ගේ ශරීරයට ප්‍රීතිය සතුට ගෙන එනවා වගේම තමන් ළඟ ඉන්න අයට සතුට ප්‍රීතිය ගෙන දෙන්නට ඕනේ. අපගේ දිව පාලනය කරගatiya යුතුයි. වාද විවාද වලින් පුහු තරග වලට අපගේ මුව දිව පාවිච්චි නොකළ යුතුයි. එවිට සම්විධාන වහන්සේගේ ආලෝකය ඔබ වෙත උදා වෙනවා. ඔබ කන්න නැති අයට කන්න දීමෙන්, ඇඳුම් නැති අයට ඇඳුම් ලබා දීමෙන්, ඒ කියන්නේ අනිත් අයගේ දුක වේදනාවට සාංගික වීමෙන් ඒ උපවාසය අර්ථාන්විත වෙනවා. මක්නිසාද ඒ තුල ජේසුස් වහන්සේ ජීවමාන වැඩවසනවා. එහෙම වුණොත් උන්වහන්සේගේ ආලෝකය අප වෙත උදා වෙලා ඔබ හට සුවසෙත ගෙන දෙන බව යෙසායා දිවසිවරයා අපට සිහිපත් කරනු ලබනවා. ඒක නිසා ආමෝස් දිවසිවරයා කියනවා ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමග සිටින සේකයි ඔබ කියන සියලු බලති දෙවි සම්විධාන වහන්සේ ඇත්තෙන්ම ඔබ සමග සිටින සේක. ජීවත් වන පිණිස නපුර නොව යහපත කරන්න. ආමෝස් දිවසිවරයාගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමග සිටින සේකයි ඔබ කියන
සියලු බලති දෙවි සමයන් වහන්සේ ඇත්තෙන්ම ඔබ සමග සිටිනසේක. ඔබ අනිත් අයට යහපත ඉෂ්ට සිද්ධ කරද්දී ඔබ කියන ඔබ සමග ඉන්නවා කියන දෙවියන් වහන්සේ ඇත්තෙන්ම ඔබත් එක්ක වැඩවසනවා කියලා ආමෝස් දිවසිවරයා කියනවා. ඔබ යහපත කරන කල ඒ සම්ප්‍රදානුකූල යාඥාවල් තුල ජේසුස් වහන්සේව සොයන කල උන්වහන්සේට මුල් තැන දෙන කල ඒ යාඥාව ක්‍රියාවට නංවන කල ඔබ සමග සිටිනවා කියලා සිතාගෙන ඉන්න දෙවියන් වහන්සේ සැබවින්ම ඔබ සමග සිටින බව ආමෝස් දිවසිවරයා ප්‍රකාශ නිසා දෙවියන් වහන්සේ අප සමග සිටින නිසා අප අතර සිටින නිසා අප තුල සිටින නිසා අපි උන්වහන්සේට අපේ ජීවිතයේ මූලික තැන දෙමින් සීල වැඩ කටයුතු කරලා බලන්න. දෙවියන් වහන්සේට තැන දෙන්න ඔබේ ජීවිතයේ සෑම දෙයකම. උන්වහන්සේට ඔබේ ජීවිතයේ තැන දෙන්න. උන්වහන්සේ අමතක කරන්න එපා. කුරුසිය සුද්ධ කුරුසියක් වුණේ ඇයි? ජේසු කුරුසිය මත ජීවිතේ පූජා කරන නිසා. කුරුසිය සුද්ධ කුරුසියක් වුණේ ඒකයි. ජේසු කුරුසිය මත ජීවිතේ පූජා කරන නිසා. ජේසු නැත්තම් ඒක ලී කොටයක්. නාසරතේ සුද්ධ පවුලක් වුණේ ඇයි? ඒ පවුල තුල ජේසු හිටියේ. නැත්තම් නිකම් පවුලක්. විවාහ වෙච්ච යුවලක්. ඒ පවුල ලෝකේ ආදර්ශමත් සුද්ධ වූ පරම පරිශුද්ධ වූ පවුල වුණේ ජේසුස් වහන්සේ ඒ පවුල තුල හිටිය නිසා. උන්වහන්සේ ඉපදුණු දේශය උන්වහන්සේ ක්‍රියා කරපු තැන අපි කියනවා සුද්ධ වූ දේශය කියලා. සුද්ධ වූ දේශය. සුද්ධ වූ දේශය. උන්වහන්සේව අනුගමනය කරන අය, උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරපු අය අපි කියනවා සුද්ධ වූ සුද්ධවන්තයි. අපි කියනවා සුද්ධ වූ සෙබස්තියන් වහන්සේ, සුද්ධ වූ අන්තෝනි වහන්සේ. උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙච්ච අය සුද්ධ වූ සුද්ධවන්ත භාවයට පත් වෙනවා. ඔබේ ජීවිතේ ඔබ කරන සෑම කටයුත්තකදීම උන්වහන්සේට ඔබේ ජීවිතේ මූලික තැන දෙනවා නම් ලෞකික දේ දේශයක් සුද්ධ වූ දේශයක් වන්නටත් කුරුසියක් සුද්ධ වූ කුරුසියක් වන්නටත් ජේසුස් වහන්සේ එතන සිටියා නම් ඔබේ පවුලත් සුද්ධ වූ පවුලක් බවට පත් වෙනවා. ඔබ උන්වහන්සේට සියලු දේට වඩා ඔබේ ශරීරයෙන් මතුවෙන කේන්තිය, මමත්වය, උද්දච්චකම, උඩඟුකම ඒවා මතු කරන්නේ නැතුව ජේසුව මතු කරනවා නම්, ජේසුව මත කරනවා නම් ඒ හැම අත්දැකීමක්ම සුද්ධ අත්දැකීමක් බවට පත් වෙනවා. උන්වහන්සේ අප සමග සිටිනවා. අප සමග සිටිනවා. ඔබ වචනේ කියනවා උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඔබ යහපත කරන සෑමදෙනම ඔබ විශ්වාස කරන, ඔබ පිළිගත් දෙවියන් වහන්සේ සැබවින්ම ඔබ සමග සිටින බව ආමෝස් දිවසිවරයා කියනවා. අපි ගායනා කරමු. ඔබ මා අසලින් සිටින නිසා. එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි. ජේසු අපි එක්ක ඉන්න නිසා අපි සැලෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. කුරුසියේ පාමුල දේව මෑණියෝ හිටියා වගේ සැලුණත් සැලෙන්නේ නැහැ. උන්වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා, අප අසල සිටින නිසා, අප සමග සිටින නිසා එබැවින් මා නොසැලී මම සැලෙන්නේ නැතුව ස්වාමිනිය ඔබ වහන්සේ ළඟම ඉන්නවා. උන්වහන්සේ මා ළඟ ඉන්න නිසා මම සැලෙන්නේ නැහැ. ඔබේ ජීවිතේ සියලු ප්‍රශ්න කරදරවලදී ඔබ සැලෙන්නේ නැහැ. මක් නිසාද? උන්වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේ ඔබ සමග සිටින නිසා ඔබ සැලෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබ අතර, ඔබ සමග, ඔබ ළඟ සිටින සේක.